අයිබෝවන් අද කට මෙගතිලා රේ ඔෆ් සදයුගේ channel එකත් එක්ක. ඔයා සබ්ස්ක්‍රයිබ් කියන්නේ YouTube channel එක කරනවනම් ඔය කට්ටියගේ subscribersලා අඩු වෙනවා. මාත් එහෙම අඩු එකේ තමයි. ඔය කට්ටියගේ වීඩියෝ බලන්න යන කට්ටිය thumbnail එක දැකලා. අපි වෙනත් එහෙම දැන් මොකක් හරි වීඩියෝක් බලුවොත් ඒක thumbnail එකෙන් අපි යන්නේ. අපි දැන් මොකක් හරි වීඩියෝක් බලන ගත්තොත් thumbnail එක බලලා තමයි අපි යන්නේ. මගේ ඒ කියන්නේ මම thumbnail ඉස්සර දැම්මේ මෙන්න මේ විදිහට. thumbnail දැම්මේ එහෙම. දැන් මම thumbnail දාන්නේ මෙන්න මෙහෙම. වෙනසක් තියෙනවනේ. ඒක හින්දා අද මම කටට කියන්නේ යන්නේ කොහොමද මේ වගේ දෙයක් කරගන්නේ කියලා. ඔය කටට කියන්නේ චූඩිම චූඩි වැඩ. මම මේ කියලා දෙන ක්‍රමවල ඔක්කොම ටික බලන් හිටියනම් ඔයාට පොඩි කෙනෙක් වුණොත් ඔයාට ටැග් ගාලා මේ ටික ටිප් ටික දැනගෙන පොඩි ඇප් එකකින් මේක කරලා තියෙන්නේ. Pixel app කියලා මේ ඇප් එකකින් කරලා තියෙන්නේ. ඔයාට මාර මේක ලේසි. ඔයාට පොඩි දෙයක් කරන්න තියෙන්නේ. එහෙනම් අපි යන්න අද වීඩියෝ එකට. ඕකට මුලින්ම ඔයකටගේ Play Store එකේ app එක මේ ගන්න. මම මේකේ උඩ සර්ච් කරගන්නවා Pixel Lab කියලා. මෙන්න මේ තියෙන්නේ picture editor කියලා. අන්න ඒක මම ඩවුන්ලෝඩ් කරගෙන තියෙන දැන් තමයි මගේ එක ඕපන් වෙනවා. හරිද? දැන් ඔය කට්ටිය YouTube channel එක කරන හින්දා ඔය කට්ටියගේ මේ උඩ පේන තියෙනවා ඩොට් තුනක්. ඒක ඔබා ගන්න. මේ size කියලා එකක් තියෙනවා. අන්න ඒක ඔබා ගන්න. මේකේ උඩ වැඩලා තියෙන්නේ aspect ratio එක 1:91නේ. දැන් මේ custom කියන එක ඔබවට පස්සේ එනවා YouTube channel thumbnail කියලා. YouTube thumbnail කියලා. අපි දැන් ඒක ඔබවට පස්සේ 16:9 ආවා. ඒක ඕකේ කරගන්න ඕනේ. දැන් ඔය තියෙන්නේ අපේ YouTube channel එකේ, ඒ කියන්නේ YouTube thumbnail එකේ size එක. මේ ඔය කඩේට පේන්නේ නැති මේකේ උඩ ධන ලකුණක් තියෙනවා. ඒ ධන ලකුණ ඔබන්න ඕනේ. මේකේ තියෙනවා from gallery කියලා. දැන් මම ඒකට ඔබ ගන්න. ඊට පස්සේ guys තියෙන ඊට පස්සේ ඔය කට්ටියගේ මේ ඔයාලගේ මෙතන නැති ඒවා තියෙනවා නම් ඔයාට මොකක් හරි එකක් image එක මොකක් හරි එකක් මේ download කරගෙන නම් ඉන්නේ මේ recent කියන එක ඔබලා තියෙනවා මෙතන gallery කියලා. ඒකට යන්න. ඊට පස්සේ දැන් මගේ මෙහෙම තියෙනවනේ. දැන් මම ගන්නවා කැමරා කියන එකෙන් එකක් හොඳේ. එකක් මම ගන්න එතනින්. ස්ක්‍රීන්ෂොට් වලින් බලමු. නෑ. ඩවුන්ලෝඩ් වලින්. මම ඩවුන්ලෝඩ් වලින් ගත්ත මෙන්න මේක. මම දැන් ඒක සෙලෙක්ට් කරනවා. අපිට මෙතන සයිස් හදා ගන්න පුළුවන්. මම ওই සයිස් එකම ගන්නවා. සයිස් එක අරගෙන මේ බටන් එකකින් අපිට මේක ලොකු පොඩි කරගන්න පුළුවන්. දැන් මම මේ වගේ සයිස් ගන්නට හදාගත්තා. දැන් අපිට මේ ඉමේජ් එක එහාට මෙහාට දැන් මෙහෙම ගාදී යනවනේ. ඒක නවත්ත ගන්න කරන්න තියෙන්නේ මෙතන තියෙනවා මේ කොටුවක් වගේ. අන්න ඒක ඔබලා ලොක් කරගන්න ඕනේ. ඊට පස්සේ ආයිත් ඒක උඩ පස්සේ දැන් මේක හෙල්ලෙන්නේවත් නැහැ. දැන් මම මගේම පින්තූරයක් මම මේ වලින් හදලා දානවා මෙතනට. from gallery මම ඒකට දානවා මගේ පින්තූරයක් මම හොරය කරන හින්දා මම හොරය වලටම බාර දෙනවා. මම දානවා මෙන්න මේක. මේ තියෙන මෙන්න මේ වගේ එකක් මම දානවා. අරගෙන මම දැම්මට පස්සේ ඔන්න තියෙන මේක මම මේ අයිනෙන් දාන මේක. දැන් අපි ඒක ලොක් කරගමු. ලොක් කරගත්තට පස්සේ දැන් ඒකත් එයාට මෙයාට යන්නේ. ඊට පස්සේ ඔකට තියෙනවා මේ අපි මෙහෙම හරි. අපි මේක හදාගත්තා වගේම මෙතන තියෙනවා ධන ලකුණුකුයි ටෙස්ට් කියලා. දැන් ඒකේ එනවා new test කියලා. අපි දැන් ඒකෙන් මේව කරන්න ඕනේ. ඒකේ බුවට පස්සේ අපිට එනවා new test කියලා. මම මෙතනින් මගේ අකුරු ටික වෙනස් කරගන්නවා. bold වගේ අමුතු අකුරු වගේක් දානවා. ray of සදෙව් කියලා. මම දැන් ඒක මේව කරලා දානවා මෙතනට. මම මෙතනට දැම්මම පස්සේ තව එකක් මේව කරලා දාන්න ඕනේ. new test එක. නෑ. මම මේකෙන් දානවා dark room කියලා. මේව කරලා මේක මෙතනට දානවා අපි ටිකක් ලොකු කරනවා මේක. ඒක එහෙම මෙන්න මෙයාම සයිස් අකුරු සයිස් එක මෙතන වෙනස් කරගන්න පුළුවන් අපිට. ටෙක්ස්ට් සයිස් එක මේ තියෙන මෙන්න මෙහෙම වුණොත් මම දැන් ඔන්න ඔය ගන්නට ගන්නවා. මම මේ මගේ මේ ray of shadow කියන එක ගන්නේ මේක මකලා
මේකෙන් තියෙන අපිට මේ පාට. මේ පාටෙන් අපි ගන්නවා ray of සදෙව් කියලා. අර ගත්තට පස්සේ මම ඒක දැන් දානවා මෙතනින්. ඊට පස්සේ මම තව ටෙක්ස්ට් එකක් අරගෙන මේ දානවා episode epi 2 කියලා. ඔහොම දැම්මට පස්සේ දැන් මම ඒකෙත් අකුරු සයිස් එක වෙනස් කරගන්නවා. මේ වගේ සයිස් එකකට මම හදාගෙන මෙතනින් දානවා. දැන් මේ බලන්න දැන් එතකොට මම දැන් මේක හදාගෙන ඉවරයි. දැන් අපේ මේ හදාගෙන ඉවරයි. ඒ කියන්නේ මේ දැන් අපිට මේකේ තියෙන මේකේ නම් ඒකට ඉබුර පස්සේ මම මේකේ ෂැඩෝ එකක් ෂැඩෝ උන් කරා. ෂැඩෝ එක කියන්නේ පොඩි වෙනලක් වගේ. ඒ කියන්නේ දැන් අපි හරියටම සමාන්තරම ලෝග එකක්. ඒ කියන්නේ අපිට වැඩි නැති අපි තාම නැගියන කට්ටිය කියන්නේ දැන් ගොඩක් කට්ටිය ඉන්න පටන් අරගෙන සතියයි දෙකයි ඒ කට්ටියට වගේ වීඩියෝ තමයි මම හැදුවේ. දැන් මේ වගේ එකක් හදලා ඉවරයි. මෙතන තියෙනවා අමුතු කොටුවක් වගේ ලකුණක්. ඒක ඔබන්න ඕනේ. ඊපස්සේ මෙතන තියෙනවා save as image කියලා. ඒ කියන්නේ save to gallery කියලා දාගන්න ඕනේ. අදත් වට්ටක් ගනි හැමදාම කන කෑමට රස මුසු කරන විදිහක් දැන් හරි මම ඒක සේව් වෙලා ඉවරයි. දැන් අපි ගිහලා බලමු ගැලරියට ඒක සේව් වෙලාද කියලා. කරන්නේ දැන් මං ඒක ගැලරියට සේව් වෙලා තියෙනවා. එහෙනම් මං අදට ගිහින් එන්නම්. ඔය කටට ජය.